අදස්සරණීස් ඩයරි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ පොඩි පෞරුෂත්ව පරීක්ෂණයක්. ඉතින් මම ඔයාලට රූප 4ක් පෙන්වන්නම්. ඔයා කැමති රූපයක් තෝරගන්න. ඔයා තෝරන රූපය අනුව මම ඔයා ගැන කියන්නම්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඔයාගේ තේරීම මලනම් ඔයා ගොඩක් සංසුන් ආදරෙන් පිරුණු හොඳ හදවතක් තියෙන කෙනෙක්. ඔයා මිනිස්සුන්ට උදව් කරන්න වගේම සතුට හැමෝම අතර බෙදා ගන්න ගොඩක් ආස කරන කෙනෙක්. ඒ වගේම ඔයා ගොඩක් අහිංසකයි. ඒ වගේම ඔයාට පිරිසිදු හදවතක් තියෙනවා. ඔයා මේ ස්වභාව ධර්මයට ආදරෙයි, ලස්සනට ආදරෙයි, ඒ වගේම ගොඩක් ආර්ට් වලට ආසාවක් තියෙන කෙනෙක්. ඉතින් හැමදේම පොසිටිව් සයිඩ් එකකින් හිතන්න, හැමෝම ගැනම පොසිටිව් විදියට හිතන්න පුරුදු වෙන්න. ඔයාට ඒ හැකියාව තියෙනවා. ඔයාගේ තේරීම අංක 2 මුහුද නම්. ඇත්තටම ඔයා නිදහසට ගොඩක් කැමති කෙනෙක්. travel කරන්න, new experience වලට, freedom එකට, adventure වලට ඔයා ගොඩක් ආසයි. sometimes calm කෙනෙක් ඔයා. ඒ වගේම sometimes හරිම stormy කෙනෙක්. ඔයාගේ mood එක එක වෙලාවල් වලට වෙනස් වෙලා යනවා. ගොඩක් දෙනා ඔයා හරිම අබිරහස් කෙනෙක් කියලා හිතනවා. හැම වෙලාවෙම හැමදේම හිතේ හංගන් ඉන්න කෙනෙක් විදිහටත් හිතෙනවා. හැබැයි මොන ගැටලුව තිබුණත් ඔයා හැමදාම අලුත් ආරම්භයකින් දවස පටන් ගන්න හිතන කෙනෙක්. ඔයාගේ තේරීම අංක 3 කඳු වැටිය නම්. ඇත්තටම ඔයා ගොඩක් ස්ට්‍රෝං කෙනෙක්. ඒ වගේම ඔයාට ගොඩක් ඇම්බිෂන් තියෙන කෙනෙක්. ලයිෆ් එකේ කොච්චර මොන අමාරු තිබුණත් ඔයා ඒවා බාධාවක් කරගන්න නැතුව ඉස්සරහටම යන කෙනෙක්. ඔයා දෙයක් ගැන අරමුණක් හිතේ තියාගත්තොත් ඔයා හැමදාම try කරන්නේ step by step එතනට යන්න. ඔයා ළඟ discipline තියෙනවා. ඒ වගේම ඔයා responsibilities ගන්න ආසයි. ඔයා ලීඩර් කෙනෙක් වෙන්න සුදුසු කෙනෙක්. ඒ වගේම ඔයා ජීවිතයේ දේවල් තනියම එන්ජොයි කරන්න ආස කෙනෙක්. ඔයාගේ තේරීම සඳනම්. මේක තෝරන ඔයා ගොඩක් ඩීප් තින්කර් කෙනෙක්. ඒ වගේම ඔයාට ක්‍රියේටිව් සෝල් එකක් තමයි තියෙන්නේ. හරිම කාම්, පීස්ෆුල්. ඒ වගේම ඔයා හැමදේම ඔයාගේ හදවතින් ශක්තිමත්ව එක්ස්පීරියන්ස් කරන කෙනෙක්. ඔයා ළඟ ගොඩක් අයිඩියාස් තියෙනවා. ආර්ට් වලට, රයිටින් වලට, මියුසික් වලට, ඒ වගේම ගොඩක් ක්‍රියේටිව් වැඩවලට ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්. ඔයා ළඟ ඩ්‍රීම්ස් ගොඩාක් තියෙනවා. ඒ ඩ්‍රීම්ස් ඇචීව් කරගන්න ඔයා ගොඩක් ආස කෙනෙක්. ඒ වගේම ඔයා ගොඩක් සෙන්සිටිව්. තව කෙනෙක්ට ඔයා හොඳ මොටිවේෂන් එකක් දෙන්න පුළුවන් කෙනෙක්. ඉතින් මේ රූප 4ෙන් ඔයා තෝරගත්තේ මොන රූපයද? මම ඔයා තෝරගත්ත රූපයට කියපුවා හරිද? කමෙන්ට් එකක් දාන්න. විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න.